ලෝකයම උග්‍ර ජලහිඟයකට මුහුණ දී සිටින මොහොතක ගංගාවක් වැවක් හෝ ලිඳක් අහලකවත් නැති කාන්තාරයක සිට පිරිසිදු පානීය ජලය ලබාගත හැකියයි ඔබ සිතුවාද? මෙය තවදුරටත් හීනයක් නොවේ. මහාචාර්ය ඕමාර් යාගි ඇතුළු විද්‍යාඥ පිරිසක් විසින් නිපද වූ අපූරු ජල අස්වනු යන්ත්‍රය, එහෙම නැත්නම් වෝටර් හාවස්ටර් මගින් මේ හාස්කම සිදු කර තිබේ. මෙම යන්ත්‍රයේ හදවත වන්නේ MOF, එහෙම නැත්නම් මෙටල් ඕගනික් ෆ්‍රේම්වර්ක්ස් නම් සුවිශේෂී ද්‍රව්‍යයයි. මෙය පියවි ඇසට කුඩු විශේෂයක් ලෙස පෙනුනත් එහි අන්වීක්ෂීය ව්‍යුහය ඉතාම පුදුම සහගතයි. MOF යනු ඉතා කුඩා සිදිරු බිලියන ගණනක් ඇති ද්‍රව්‍යයකි. එහි 1 ග්‍රෑම් එකක මතුපිට වර්ගඵලය පාපන්දු පිටියකටත් වඩා විශාල විය හැකියි. රාත්‍රියේදී වාතයේ ඇති ඉතා සුළු තෙතමනිය පවා මෙම සිදුරු තුලට චුම්බකයක් මෙන් ඇදගනී. රාත්‍රී කාලයේදී යන්ත්‍රය විවෘතව පවතින අතර MOF ද්‍රව්‍යයේ අවට වාතයෙන් ජල වාෂ්ප උරාගෙන තමා තුල ගබඩා කරගනී. දිවා කාලයේදී යන්ත්‍රය වසා දෙමූ පසු හිරු රශ්මියෙන් නියරත් වේ. එවිට MOF තුල සිරවී තිබූ ජල වාෂ්ප නිදහස් වේ. මෙම නිදහස් වූ වාෂ්ප යන්ත්‍රය තුල ඇති සිසිල් මතුපිටක වැඩි ඝනීභවනය වී, එහෙම නැත්නම් කන්ඩෙන්සේෂන් දීර්ඝ ජලය බවට පත්වේ. සාමාන්‍යයෙන් අප දකින එයාර් කන්ඩිෂනර් වල ජලය හැදින්නට වාතයේ ලොකු තෙතමනයක් තිබිය යුතුයි. නමුත් මෙම උපකරණයට සහරා කාන්තාරය වැනි 120ක් තරම් අඩු තෙතමනයක් ඇති තැන්වලදී පවා ජලය නිපදවිය හැකියි. මේට ක්‍රියා කිරීමට බාහිර විදුලියක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ හිරු එළිය පමණි. මේ කිසිදු පරිසර දූෂණයකින් තොරව දේශගුණික විපර්යාස හමුවේ පීඩා විඳින දුක්පත් ජනතාවට මහඟු අස්වැසිල්ලකි. විද්‍යාව කියන්නේ පොත්වල තියෙන සමීකරණ විතරක් නෙවෙයි. විද්‍යාව කියන්නේ ලෝකයේ තියෙන සැබෑ ප්‍රශ්නවලට සොයා ගන්නා වූ මෙවැනි මානුෂීය විසඳුම්වලටයි. දිනකට පිරිසිදු ජලය ලීටර් 100 ගණනක් නිපදවිය හැකි මෙම තාක්ෂණය. Hey everyone, please like this video, share it with your friends, and subscribe for more.